සෙල්ල කතරගම ගොඩක් අය යන්නේ නැති වල්ලි ගුහාව හොයාගෙන අද අපි ආවා. මේ වල්ලි ගුහාවේ සුවිශේෂීත්වය කිව්වොත් වල්ලි දේවිය මෙලොව ජන්මය ලබා හැදී වැඩි කඳ කුමරුන් සමගින් බින්න විවාහයක් සිදු කළ ස්ථානය මේ වල්ලි ගුහාව වෙනවා. කතරගම දෙවියන් නමින් නම් ලබා ජීවමාන නේවාසික යුග දිවිය ගෙවන ලද මුල්ම ස්ථානයත් මෙම ස්ථානය වෙනවා. 33 කෝටියක් දෙවියන් පිරිවරා මංගල උත්සවයක් සිදු කළේද එම මංගල පෝරුව මංගල මංචකය තැන්පත් කර ඇති නියම නිවහන වන්නේද රහස්‍යගත උමක සහිත මෙම වල්ලි ගුහාව වෙනවා. ඉක්මනටම නෙක්ස්ට් වීඩියෝ එක අරගෙන එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.